Welcome back to my YouTube channel. ඔන්න අද වීඩියෝ එක වෙසක් දවසට අපේ ගෙදර සැරසුනේ කොහොමද කොහෙද ගියේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් ඔයාලත් කියන්න බලන්න ඔයාලා ගෙදර කොහොමද සැරසුවේ කොහෙද ගියේ දන්සල් කීයක් වැන්දද කියලා. ඉතින් මේ වෙලාවේ මගේ මූණ හදාගෙන ඉන්න විදිය ඔයාලා ගණන් ගන්න එපා. මම ඉතින් මේ රැලි කපන අලුත් විදියක් try කරන්න තමයි බැලුවේ. උනාට ඒක හරියන්නේ නැහැ. ඒක නිසා තමයි මෙහෙම ඉන්නේ. මම ඉතින් තනියම කෝඩු දෙකක් නම් හැදුවා. තනියම හදන්න උනේත් ඉතින් අම්මත් වැඩ, අක්කත් වැඩ, තාත්තත් වැඩ. මම තනියම කෝඩු දෙකක් හැදුවා. ඔයාලට මම මේ වීඩියෝ එක ඉස්සරහට මම කෝඩු දෙක පෙන්නනවා. බලන්නකො ලස්සනද කියලා. ලස්සනයි කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. හරිද? මේ තියෙන්නේ මම හදපු චූටි එක වෙසක් කෝඩුවක්. මම මේ වෙසක් කෝඩු හැදුවත් පුදුම try එකක් දුන්නේ පරිස්සම් කරලා තියාගන්න. මොකද මේවා කඩන්න අපේ චූටි බට්ටෙක් ඉන්නවනේ ගෙදර. මෙන්න මේ බට්ට තමයි කෝඩු කඩන්නේ. දුවගෙන යනවා. කොහෙන් එනවද දන්නේ. අන්න වෙසක් දවසක් ආවා. අපේ ගෙදරට පේන view එක තමයි මේ. වෙසක් දවස් ඉතින් අම්මගේ රසම රස කිරිබත් කනකොට තමයි මේ. අපි ඉතින් වෙසක් සැමරුවේ මෙන්න මේ විදියට. බලන්නකො ලස්සනයිද කියලා. මම ඔයාලට හරිම ලස්සන පෙන්නන්නම්. අපි මෙදුරට ගිහිල්ලා මෙතන හරියට පේන්නේ. ඉන්නකො පෙන්නන්න. පාරටත් ගිහිල්ලා පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. අපේ ගෙදර පේන විදිය බලන්න. අපේ ගෙදර ගාව ඔන්න තොරණකුත් තිබුණා. මල්ලි කෙනෙක් තොරණක් හදලා අපේ ගෙදරට ළඟ. ඒක හරිම ලස්සනයි. ඔයාලට මම ළඟට ගිහිල්ලා වීඩියෝ එකක් ගන්න අමතකුණා. අද මාත් එක පොඩි ගමනක්. This is my outfit. ආවේ ගැටපොළ රජ මහා විහාරය වඳින්න. අපි එනකොට දවල් වෙලා ඒ වුණාට ගොඩාක් සෙනඟ හිටියා. වටපිටාව ගැන කියනවා නම් ඇත්තම මාර ලස්සනයි. කඳු ටික මාර ලස්සනට පේනවා. ඉස්සරහට ඔයගොල්ලෝ පෙන්නන්නම්කෝ.
අපි ඉතින් දැන් ගැටබර රජමහා විහාරයක් වැඳගෙන ගෙදර එන්න තමයි දැන් මේ පිටත් වෙන්නේ. එහෙනම් තවත් ලස්සන දවසකින් තවත් ලස්සන වීඩියෝ එකක් ගෙනකම් ගිහින් එන්නම්. බයි බයි.